අද මම ඕගොල්ලොත් එක්ක කතා කරන්න ආවේ මෙන්න මේ වගේ AI වීඩියෝස් කොහොමද අපි ක්‍රියේට් කරගන්නේ අපේ ෆොටෝ එකක් යූස් කරලා කියලා. මේ වීඩියෝ එක හදන්න මම යූස් කරේ එකම එක ෆොටෝ එකයි. ඒ ෆොටෝ එක මොකක්ද? මේ ස්ක්‍රීන් එකේ පේන ෆොටෝ එක යූස් කරලා තමයි මම ওই වීඩියෝස් දෙක ක්‍රියේට් කරගත්තේ. කිසිම මුදලක් වියදම් නොකර සම්පූර්ණයෙන්ම නොමිලේ මේ වගේ AI ක්‍රියේෂන් කරගන්න ඔයා කැමති නම් ඔයාට YouTube හෝ TikTok channel එකක් කරන කෙනෙක් නම් ඔයාගේ social media වලට දාන්න වීඩියෝස් හදන්න කැමති කෙනෙක් නම් ඔයාට එහෙම වුණත් යූස් කරන්න පුළුවන්. කොහොමද මෙයාගේ AI වීඩියෝ හදන්න කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. මේ විදිහට ඔයගොල්ලෝ Google එකට ඇවිල්ලා මේ විදිහට GROK මේ විදිහට සර්ච් කරගන්න. GROK කියලා සර්ච් කරලා පස්සේ මෙන්න මේ AI tool එක තමයි ඔයගොල්ලෝ ඕපන් කරගන්න ඕනේ. දැන් මම මේ විදිහට මේ Grok කියන AI tool එක ඕපන් කරගන්නවා. මේ tool එක ඕපන් කරගත්තාම පළවෙනි පාර්ට් ඔයා ඕපන් කරන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාගෙන් අහනවා මේ tool එකෙන්. ඒ කියන්නේ ඔයා මේකට account එකක් නැත්නම් ඔයා sign up වෙන්න ඕනේ. කියන්නේ sign up වෙන්න කියලා කියනවා. එතකොට ඔයාට ඔයාගේ email එකට access දීලා හෝ නැත්නම් email එකක් හෝ password එක දීලා මේකට log වෙන්න පුළුවන්. account එකක් create කරගන්න පුළුවන්. මම නම් email එකට access දීලා ගියක පහසු නිසා ඔයා කැමති දෙයකට මුලින්ම මේකට sign up වෙන්න. sign up වුණාට පස්සේ මොකක්ද අපි කරන්නේ? මේකේ සරලව ඕගොල්ලොන්ට මේ option එක කරා ඔයගොල්ලෝ දාන්න ඕනේ AI tool වල තියෙන විදිහට මෙතනින් ඕගොල්ලොන්ට ඔයාට අවශ්‍ය දෙයක් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට දැන් අපි උදාහරණයක් විදිහට දැන් මෙතනින් මම මේ අදාළ නොවන දෙයක් කතා කරන්නේ. අදාළ ඒ කියන්නේ අපේ මාතෘකාවට පිට දැන් ඔයගොල්ලෝ මේ tool එකෙන් ගන්න පුළුවන් වාසි. අපි මෙතනින් type කරමු world biggest country කියලා මේ විදිහට country name කියලා මම මේ විදිහට ප්‍රශ්නයක් අහනවා. මේ විදිහට ප්‍රශ්නයක් ඇහුවට පස්සේ අපි බලමු මේ විදිහට අපිට දෙන උත්තරේ. මෙතනින් යම්කිසි උත්තරයක් ඕගොල්ලන්ට දෙනවා බලා ගන්න පුළුවන්. සම්පූර්ණ විස්තරයක් දෙන මම අහපු ප්‍රශ්නෙට අදාළයි. ඒතකොට අපිට මේක AI tool එකක් කියන්නේ අපි දැන් ChatGPT වගේ use කරන්න පුළුවන්. ඒ වුණාට දැන් අපි ප්‍රධාන වශයෙන් මේක අපිට හඳුන්වා දීලා තියෙන්නේ අපේ වීඩියෝ ක්‍රියේෂන් වලට මේකෙන් ලොකු දෙයක් කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. මේ විදිහට ආවට පස්සේ ඕගොල්ලොන්ට මෙන්න මේ විදිහට ඉරි කැලි තුනක් තියෙනවා. මෙන්න මේ ඉරි කැලි තුන උඩ එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ මෙන්න මෙතන දෙන ඉමේජිනේෂන් කියලා. ඒ කියන්නේ ඉමේජින් කියලා. මෙන්න මේ විදිහට ඉමේජින් කියන දේ ටච් කරගත්තා පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන එක එක වර්ගයේ වීඩියෝස් වල සාම්පල් තියෙනවා. දැන් මේ වගේ වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. කොයිතරම් ක්වොලිටියක් තියෙනවද මේ වගේ වීඩියෝ එකක් සාමාන්‍ය ඔයගොල්ලෝ දකින්නේ නැති TikTok වල YouTube වල දැම්මහම සාමාන්‍ය ලොකු රීච් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් 10 මිලියන ගණන් views යන වීඩියෝ එකක් තමයි මේක. ඔයගොල්ලෝ මෙන්න මේ වගේ ලස්සන වීඩියෝස් මේ ක්‍රියේට් කරගන්න ඔයගොල්ලෝ බලන්නේ මේ වගේ වීඩියෝ එකක් අපිට සාමාන්‍යයෙන් ක්‍රියේට් කරගන්න බෑ මේ වගේ වෙන tool වල නම් සාමාන්‍ය ලොකු high quality අපිට වීඩියෝස් ක්‍රියේට් කරගන්න පුළුවන්. දැන් ඔයාගාව තියෙනවනේ මොකක් හරි ෆොටෝ එකක්. ඒ ෆොටෝ එක අනුව මෙතනින් වෙන්නේ දැන් අපිට ෆොටෝ එකක් මෙතනින් අප්ලෝඩ් කරන්න ඕනේ අපි. දැන් උදාහරණයක් විදිහට දැන් මේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මෙතන මේ icon එකක් තියෙනවනේ. මෙන්න මේ icon එක touch කරලා මෙතනින් upload file කියන option එක touch කරන්න තියෙන. එතකොට අපේ phone එකේ gallery එකට යනවා. මේක හරියට අහගෙන අපේ phone එකේ gallery එකට යනවා. gallery එකට ගියාට පස්සේ මේ කොටස blur වෙලා තියෙයි. ඔයාට අවශ්‍ය ෆොටෝ එක දැන් මම gallery එකට ගිහිල්ලා මේකට upload කරන්න අවශ්‍ය ෆොටෝ එකක් select කර ගන්නවා. ඒ විදිහට අවශ්‍ය ෆොටෝ එක select කරගත්තට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මම මේ විදිහට ෆොටෝ එකක් දැන් මේකට ඇඩ් කළා. මම ඇඩ් කරේ බයික් එකක් උඩ ඉඳන් ඉන්න මිනිස්සෙක්ගේ ෆොටෝ එකක්. මම මේකෙන් ඕගොල්ලන්ට හම්බෙන අවුට්පුට් එක සම්බන්ධව පෙන්නනවා. මේ විදිහට මේ ෆොටෝ එක ඇඩ් කරපුවම ඔටෝම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් යනවා. මෙතනින් බලා ගන්න බලන්න 100 ගානක් කම්ප්ලීට් වුණා. කම්ප්ලීට් වුණාට පස්සේ දැන් මෙන්න මේ විදිහට අපේ ෆොටෝ එක තියෙනවා. අපිට කරන්න තියෙන්නේ මෙච්චරයි. මෙන්න මෙතන තියෙනවනේ ප්ලේ අයිකන් එක. මේ ප්ලේ අයිකන් එක අපි ටච් කරන්න ඕනේ. මෙන්න මේ ප්ලේ අයිකන් එක ටච් කරාම මේ විදිහට 100% එක ෆිල් වෙනවා. මේක 100%ක් ෆිල් වෙනකන් අපි ඉන්න ඕනේ. ෆිල් වුණාට පස්සේ අපිට මේකෙන් අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ අපේ වීඩියෝ ෆයිල් එකට අදාළ අවුට්පුට් එක අපිට ගන්න පුළුවන්. දැන් මේ 156ක් ෆිල් වෙලා තියෙන මේක 100%ක් ෆිල් වුණාට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ විදිහට බලා ගන්න පුළුවන් මම දීපු ෆොටෝ එකට අදාළ මේ විදිහට මම බයික් එකක් පදින වීඩියෝ එකක් මට ක්‍රියේට් කරලා දීලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ බලන්න මේ වගේ ෆොටෝ එකකින් මෙච්චර හොඳ අවුට්පුට් එකක්. මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඔයගොල්ලෝ බලන්න මේ බෑග්ග්‍රවුන්ඩ් එකෙත් වාහන යනවා වගේ පේනවා. එතකොට මේ වගේ ලොකු අවුට්පුට් එකක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ Grok කියන වෙබ්සයිට් එකෙන්. එතකොට මේ වෙබ්සයිට් එකේ මම සම්පූර්ණයෙන් ඔයගොල්ලොන්ට දැන් කියලා දුන්නා කොහොමද වීඩියෝ එක හදන්න කියලා. එතකොට ඔයගොල්ලොන්ට තව ඔයාට අදහස් තියෙනවා නම් ඒ කියන්නේ ඔයාට දැන් මේ වීඩියෝ එකේ ඔයා බයික් එක පදින එකද ඇත්තටම රියලිස්ටික් නේ. ඒ කියන්නේ මේ ඇත්තටම ඔයා ඉන්නා වගේනේ. දැන් මම ඇඩ් කරේ මම මේක ජෙමිනියෙන් ගත්ත ෆොටෝ එක. ඒනොට මේ මනුස්සයා පැත්ත හැරිලා ඉස්සරහා බලනවා මෙයාගේ කොණ්ඩේ හෙල්ලෙනවා. ඊට පස්සේ ඇඳුම් මේ විදිහට ඒ සේරම මේකේ තියෙන වෙන ඒ කියන්නේ මේ වීඩියෝ එකේ තියෙන සේරම චලන ඇත්තටම මනුස්සයෙක්ගේ සමාන ඇත්තම වෙනවා වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න බලන්න මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ටච් කරලා නැත්නම් ඔයාට තව දුරටත් ගත්තොත් මේකේ මියුසික් එකකුත් ඇඩ් වෙන එක හොඳට මතක තියාගන්න. මේ මියුසික් අයිකන්
මේ ටච් කරාට පස්සේ මේකේ මියුසික් එකක් ප්ලේ වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ මියුසික් එක ටච් කරාට පස්සේ මේ වීඩියෝ එකට අදාළව මේක ටික මියුසික් එකකුත් ඇඩ් කරලා දෙනවා. මේ මියුසික් එක මම ප්ලේ කරන්න යන්නේ නැහැ. මොකද ඒක YouTube ගානෝ බැහැ කරන්න. එතකොට ඕගොල්ලොන්ට මේ මියුසික් එක දැන් මට සාමාන්‍යයෙන් එන්නේ පාර යන වාහන සද්දයක් සහ මෙන්න මේ බයික් එකේ ඇත්තම සවුන්ඩ් එක මේ වෙද්දි දීලා තියෙනවා. ඊළඟට කරන්න ඕන දේ තමයි ඔයාට මේ දැන් ඔයා ෆොටෝ එකක් දුන්නාට පස්සේ දැන් ඔයාට මේගොල්ලෝ ජෙනරේට් කරලා දෙන ඒගොල්ලොන්ගේ අයිඩියා එක අනුවනේ. උදාහරණයක් විදිහට ඔයා දෙන වීඩියෝ එක. දැන් උදාහරණයක් විදිහට අපි ඔයාට මොකක් හරි වීඩියෝ එකක් ක්‍රියේට් කරගන්න ඕන YouTube දාන්න හෝ TikTok දාන්න හෝ ඔයාට කරන්න තියෙන්නේ ඒ අදාළ ෆොටෝ එක දීලා ඒකෙන් වෙන්න ඕන අවුට්පුට් එක සම්පූර්ණයෙන් මෙතනින් කියන්න. මෙහෙමයි වෙන්න ඕනේ කියලා. ඒකට ඔයාලට ChatGPT use කරන්න බෑ. ChatGPT කියන්නේ මට මෙහෙම අදහසක් තියෙනවා. මේ විදිහට වෙන්න ඕනේ. මම ෆොටෝ එකක් දෙනවා. මෙන්න මේ විදිහට මේ ෆොටෝ එකෙන් මේම අවුට්පුට් එකක් එන්න ඕනේ කියලා ඔයා ඒක විස්තර කරලා මේකට දාලා මට prompt එකක් දෙන්න කියන්නේ. prompt එක ආවට පස්සේ නැත්නම් මම ඔයාලට කලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. කොහොමද අපි හොඳ prompt එකක් හදාගන්න කියලා. ඒ විදිහට prompt එකක් හදාගෙන මෙතනට දෙන්න. නැත්නම් ඔයාගේ අදහස ඉංග්‍රීසි වලින් මෙතනට දෙන්න. දීලා play icon එක touch කරන්න. ඒතකොට ඔයාට අවශ්‍ය අනුව මේක නිර්මාණය වෙනවා. දැන් මම නිකන් මගේ idea එකක් එක්ක මෙතනින් ඇඩ් කරන්නම්කෝ. මෙතනින් නිකන් please fly bike කියලා. නිකන් මේ අපිට අවුට්පුට් එක ඔයගොල්ලන්ට දෙන බව පෙන්වන්න තමයි මම මේ විදිහට ඇඩ් කරන්නේ. ඇඩ් කරාට පස්සේ මේ දෙන ආද 0% එකක් fill ඒ කියන්නේ complete වෙන මේ complete වුණාට පස්සේ මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. දැන් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඒ අදාළ අවුට්පුට් එකත් මේ විදිහට ක්‍රියේට් වෙලා දෙනවා. මේ විදිහට වාහනේ උස්සන ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. වාහනේ යන ගමන් මෙන්න මේ විදිහට මෙන්න මේ වාහනේ උස්සන වීඩියෝ කෑල්ලක් මේ විදිහට මේගොල්ලෝ ක්‍රියේට් කරලා දීලා තියෙනවා. ඒතකොට දැන් සම්පූර්ණයෙන් පැහැදිලි වෙන්නද කියලා එතන මේ AI tool එකේ තියෙන වටිනාකම අපිට ඕනම විදිහකට මේ වගේ වීඩියෝස් ක්‍රියේට් කරගන්න පුළුවන්. මේ වාහනේ උස්සද්දී උනත් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඇත්තටම වාහනයක මේවා කියනවා අපි දකින ඇත්තම වාහනේ වගේ කිසිම වෙලාවක මේක AI tool එකකින් හදපු එකක් කියලා අපිට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා මේ විදිහට තමයි මේකේ වැඩේ වෙන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්නේ නැති කියලා හිතලා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න. අනිවාර්යෙන් වීඩියෝ එක සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න සහ ඔයාට යම්කිසි නොතේරෙන දැනක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක අනිවාර්යයෙන්ම ඕපන් වෙලා තියෙන්නේ. කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න සහ මේ වීඩියෝ හොඳයි නම් අනිවාර්යයෙන්ම ඒකට වීඩියෝ එකට රිප්ලයි එකක් දාන්න. එතකොට අපිට අනිත් විදිහට වීඩියෝස් ගේන අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ කමෙන්ට් එක තමයි දිරිගැන්වීමක් වෙන්නේ. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.